හෙලෝ අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන සැමට ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්තම සහ වෙනස්ම තොරතුරු ඔබට ගෙන අපි ක්‍රිකට් ෆැනාටික්. ජයග්‍රාහී දවසක් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකීය සැමට මේ වීඩියෝවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමුවන ODI තරගයේ සාරාංශයක් විදියට පසු විවරමයි. කාසියේ වාසිය දිනාගත් චරිත අසලංක මුලින් පන්දුවට පහර දීමට තීරණය කරා සුපුරුදු පරිදි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දඟ පන්දුවලට වඩාත් හිතකර තනතිරුවක් තමයි ලැබිලා තිබුණේ. තනතිරුවේ හැසිරීම මතයේ සාමාන්‍යයෙන් ලකුණු 160ක් 170ක් පමණ ඇවරේජ් විකට් එකක් තමයි ලැබිලා තිබුණේ. සුපුරුදු පරිදි යතුම් නිස්සංකකින් සහ කමිල් මිසාරකින් ආරම්භක කඩුල සඳහා ලකුණු 50ක ආරම්භක කඩුලේ සම්පන්නතාවයක් ලැබුණත් ඒ තරමක් මන්දගාමී ස්වරූපයෙන් ක්‍රියාත්මක වුණා. මෙහෙත කාලීන පැතුම් නිස්සංක වෘතු පරිදි ලකුණු ලබා ගැනීම යම්කිසි අපහසුතාවයකින් පසු වෙන බව පෙනෙන්න තිබුණා. මුල්ම කඩුල්ල විදිහට පැතුම් නිස්සංක දෙවි යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50 වාර්තා කර තිබූ අතර පැතුම් නිස්සංක පන්දු 30කට ලකුණු 21ක් ලබාගෙන සිටියා. පැතුම් නිස්සංකගේ දෙවි යාමෙන් අනතුරුව ඕවර් 13යි පන්දු 4ක් වෙනට කමිල් මිසාරත් පන්දු 37කට ලකුණු 27ක් ලබා සිටියේදී දෙවියන් ඒ දෙවෙනි කඩුල්ල විදිහට ශ්‍රී ලංකා ලකුණු කෝරු ලකුණු 54ක්ව තිබියදී ලකුණු කෝරුවට ලකුණු 97ක් එක්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන කඩුල්ලත් දෙවියන් ඒ ධනංජය සිල්වා ලකුණු 6ක් ලබා සිටියේදී පන්දු 21ක් තුල මේ වගේම පන්දු වාර 26 පන්දු 3ක් වන විට ශ්‍රී ලංකා ලකුණු කෝරුව ලකුණු 124යි කඩලු 4ක් විදියට දක්වමින් චරිත අසලංකත් ලකුණු 17ක් ලබා සිටියේදී දෙවියන් මේ වන විට ලංකා හිටීම යම්කිසි අවදානම් සහගත තත්ත්වයක සිටියත් හයවන පිතිකරු විදියට හිටියට පැමිණෙන ජනිත් ලියනගේ සමග කුසල් මෙන්ඩිස් ලකුණු 212 දක්වා ශ්‍රී ලංකා ලකුණු කෝරුව ඉහළම වනවා. පන්දු වාර 42යි පන්දු 5ක් වන විට පස්වෙනි කඩුල්ල විදියට ජනිත් ලියනගේ දෙවියන්නේ ලකුණු 46ක් ලබා සිටියේදී ඒ පන්දු 53කින් ඔවුන් දෙදෙනා යම් ස්ථාරත්වයකට ශ්‍රී ලංකා ඉනිම පත් කරනවා. ජනිත් ලියනගේ දෙවියන්ෙන් පසු කඩුල්ලට පැමිණෙන නවක පිතිකරු පවන් රත්නායක ශ්‍රී ලංකා ඉනිම ලකුණු 239ක් වෙද්දී 6 වෙනි කඩුල්ල විදියට දෙවියනවා. ඒ ලකුණු 12ක් ලබා සිටියේදී පන්දු 14ක් තුල ඔහුගේ දෙවියන්ෙන් අනතුරුව කඩුල්ලට පැමිණෙන්නේ තුනිත් වෙල්ලාලගේ කුසල් මෙන්ඩිස් සමග පන්දු වාර 50ම අවසන් වෙනකම් පිටිය රැඳී සිටිනවා. ශ්‍රී ලංකා ඉනිම කඩළු වැටීමත් සමග මන්දගාමී වීම හේතුවෙන් පන්දු වාර 49ක් වෙද්දී ලකුණු 250 සීමාවේ රැඳී පවතිනවා. අවසාන පන්දු වාරයේ ක්‍රියාත්මක වෙච්ච දුනිත් වෙල්ලාලගේ ප්‍රතිහාරමය මත ශ්‍රී ලංකා ලකුණු කෝරුව ලකුණු 271යි කඩළු 6ක් විදියට ඕවර් 50 අවසානයේදී සඳහන් වෙනවා. එහිදී දුනිත් වෙල්ලාලගේ පන්දු 12ක් තුල ලකුණු 25ක් ලබා ගන්නවා. ඒ 4-3ක් සහ 6-1ක් ලබා ගනිමි. දුනිත් වෙල්ලාලගේ ඒ අවසාන පන්දු වාරයේ ක්‍රියාත්මක වීම නොවීමට ශ්‍රී ලංකාව ලකුණු 260 සීමාවෙන් ඔබ්බට යාමට නොහැකි තත්ත්වයක රැඳී තිබුණේ. අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් ලබා ගන්න පන්දු 117ක් තුල තුන්වෙනි පිතිකරු විදියට පිටියට පැමිණ ඕවර් 50 අවසන් වනතුරු රැඳී සිටියත් ඔහුගේ ඇතිවෙච්ච ආබාධ තත්ත්වය හේතු කරගෙන ඔහුගේ අගනා ලකුණු 100 ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි යනවා. ඒ ඔහුට ලැබීමට තිබුණු සතකයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව යන්නේ. ඔහු ලබාගත් ලකුණු 93 ලකුණු 150ක් වගේ ලොකු දායකත්වයක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කරනවා. ඔහු එක අන්තයක රැඳී නොසිටින්න සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩළු බිඳ වැටීමේ යාමේ අවදානමක පැවතුණි. කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩළු 6කට ලකුණු 271ක් ලබා ගැනීමත් සමග ඒ ජයග්‍රාහී ලකුණු කෝරුවක් පන්දු යවන්නන්ට බාර වෙනවා. පන්දු යැවීමේ සුපිරි දක්ෂතාවයක් දක්වන්නේ අල්දිල් රසීද්. ඔහු පන්දු වාර 10 ලකුණු 44කට සීමා කරමින් කඩළු 3ක් ලබා ගන්නවා. ඒ වගේම සෑම් කරන් පන්දු වාර 8ක් ලකුණු 40කට සීමා කරමින් එක් කඩළුවක්ද ලියාම් ඩෝසන් පන්දු වාර 10 ලකුණු 31කට සීමා කරමින් එක් කඩුල්ලක්ද රෙහාන් ආමඩ්
පන්දු වාර 10 ලකුණු 61කට සීමා කරමින් එක කඩුල්ලක්ද ලබා ගන්නවා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 272ක අපහසු ඉලක්කයක් හිමි වෙනවා. 272ක් ලබා ගැනීමට පිටියට පැමිණෙන එංගලන්ත කණ්ඩායම ලකුණු 252ක් ලබා සිටියදී සීලුම් ක්‍රීඩකයන් දැවී යනවා. එංගලන්ත කණ්ඩායමේ පළමුවෙනි විකට් විදියට ස්වැක් රෝඩ් ලකුණු 6ක් ලබා සිටියදී දැවී යනවා. ඒ එංගලන්ත ඉනිමේ ලකුණු 12ක් වාර්තා වීම සමග ඉන් අනතුරුව බෙන් ඩගට් සමග එකතු වන ජෝ රූට් එංගලන්ත ඉනිම වෙනුවෙන් සතක සම්බන්ධතාවයක් පිහිටවනවා. එංගලන්ත ඉනිමේ ලකුණු 129ක් වාර්තා වෙද්දී දෙවන කඩුල්ල විදියට බෙන් ඩගට් ලකුණු 62ක් ලබා සිටියේදී දැවී යනවා. ඒ පන්දු 76ක් තුලයි. ලකුණු කූරුව ලකුණු 144ක් වෙද්දී තුන්වෙනි කඩුල්ල විදියට ජෝ රූට් දැවී යනවා. ඒ ලකුණු කූරුව ලකුණු 144ක් වන විට ලකුණු 157ක් වන විට හැරි බ්‍රූක් නායකයා දැවී යනවා. ඒ හතරවෙනි කඩුල්ල විදියටයි. හැරි බ්‍රූක් ලබා ගන්නේ ලකුණු 6ක් පන්දු 12ක් තුල. ලකුණු කූරුව 159ක් වන විට ඔවුන්ගේ පස්වෙනි කඩුල්ල විඳී යනවා. ඒ ජේකොබ් බෙතල් ලකුණු 15ක් ලබා සිටියේදී ඔහු පන්දු 33ක් ඒ වෙනුවෙන් වැය කරනවා. ඉන් අනතුරුව ලකුණු 165ක් වෙද්දී 6 වෙනි කඩුල්ල විදියට සෑම් කරන් පිටින් ඉවත් වෙනවා. සෑම් කරන් ලබා ගන්නේ ලකුණු 5ක් පමණයි. ලකුණු 203ක් වෙද්දී ඔවුන්ගේ 7 වෙනි කඩුල්ල විදියට රයන් අහමඩ් දැවී යනවා. ඔහු වේගවත් ලකුණු 27ක් ලබා ගන්න පන්දු 21ක් තුල. ලකුණු කූරුවට ලකුණු 211ක් එකතු වන විට ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තු වුණ ජෝස් බට්ලර් පිටින් ඉවත් වෙනවා 8 වන කඩුල්ල විදියට. ඔහු ලබා ගන්න ලකුණු 19ක් පන්දු 20ක් තුල. එංගලන්ත ඉනිමේ 9 වන කඩුල්ලත් ලකුණු 213ක් වෙන විට දැවී යනවා. ඒ ලියම් ඩෝසන් ඔහු ලබා ගන්න ලකුණු 2ක් පමණයි. එංගලන්ත ඉනිමේ කඩලු 9ක් බිඳ වැටී තිබීදී පහසුවෙන් ජයගත හැකිව තිබූ තරගයේ ඔවුන්ගේ අවසාන පිතිකරුවන් දෙදෙනා විසින් ප්‍රවේගකාරී විදියට ලකුණු කූරුව ලකුණු 252ක් දක්වා ඔසවා තබනවා. ඒ ජෙමි ඕවර්ටන්ගේ ලකුණු 34ක් පන්දු 17ක් තුළ ලබා ගැනීමත් සමගයි. ඒ වෙනට අල්දිල් රසීද් ලබාගෙන සිටියේ ලකුණු බිඳුවක් පමණයි පන්දු 6ක් තුළ. ජෙමි ඕවර්ටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. විශේෂයෙන් වේග පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් අවසාන පන්දු වර කිහිපය තුළ විශාල වශයෙන් වයිට් පන්දු යොමුවීමක් සහ ලූස් බෝල් ෆුල්ටෝස් යොමුවීමත් සමග ඔහු ප්‍රවේගකාරී විදියට 6 පාර 2ක් සහ 4 පාර 4ක් වාර්තා කරනවා. පන්දු යැවීමේදී ජිප්‍රි වෙන්ඩසේ ඕවර් 10ක් ලකුණු 39කට කඩලු 2ක් ලබා ගන්නවා. චරිත් අසලංක පන්දු වාර 7ක් ලකුණු 33කට සීමා කරමින් එක් කඩුලක්ද සුනිත් වෙල්ලාලගේ පන්දු වාර 10 ලකුණු 41කට සීමා කරමින් කඩලු 2ක්ද ජනන් දෙසිල්ලා පන්දු වාර 8 ලකුණු 22කට සීමා කරමින් එක් කඩුල්ලක්ද ප්‍රමෝට් මන්දුසාන් පන්දු වාර 5යි පන්දු 2ක් ලකුණු 39කට සීමා කරමින් කඩලු 3ක්ද අසිත ප්‍රනාන්දු පන්දු වාර 8 ලකුණු 64කට සීමා කරමින් එක කඩුල්ලක්ද වශයෙන් එංගලන්තයෙන්ම ලකුණු 252කට සීමා කරනවා. එම තරගය තුළ එංගලන්ත ඉනිමේ අවසාන පන්දු වාර කිහිපේ ශ්‍රී ලංකාව අතින් සුළු වැරදි සිදු වුණත් සමස්තයක් විදිහට ශ්‍රී ලංකාවේ පන්දු රැකීම පන්දු යැවීම සහ ප්‍රතිකරණය ඉතා ඉහළ මට්ටමක පැවතුණා. විශේෂයෙන් දුනිත් වෙල්ලාලගේ ප්‍රතිකරණය පන්දු යැවීම සහ ඔහුගේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවතුන අතර කුසල් මෙන්ඩිස්ගේ ප්‍රතිකරණයත් ඉතාම ඉහළ මට්ටමක පැවතුණා. ඒ වගේම ජනිත් ලියනගේ මේ ප්‍රතිකරණයත් ඉතා හොඳ මට්ටමකින් පැවතුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ සාමූහික කැපවීම මත ලකුණු 19කින් පළමු වන එක්දින තරගය ජයග්‍රහණය කරනවා. තරගයේ වීරියා සම්මානය දුනිත් වෙල්ලාලගේට හිමි වෙනවා. ඒ ඔහු ලබාගත් පන්දු 12ක් තුළ ලබාගත් ලකුණු 25ට සහ ලකුණු 41ක් ලබාදී ලබාගත් කඩලු 2කට සහ ඔහු විසින් ලබාගත් උඩ පන්දු 3යි ප්‍රතිඵලයක් වශයෙන්. මේට කුසල් මෙන්ඩිසුත් සුදුසුයි. ඔහු ලකුණු 93ක් වගේම ස්ටම්ප් කිරීම් කිහිපයකුත් ලබා ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ODI තරගාවලිය
ආරම්භ කරනවා. ක්‍රිකට් ෆැනටික් හා සම්බන්ධ වී සිටි ඔබ සැමට ජයෙන් ජය. නැවත අලුත් වීඩියෝකින් ඔබ ළඟට එනකම් ගිහින් එන්නම්.